කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා හැමදාම. ඉතින් සතියක් ඇතුළත ඔයාගේ ස්කින් එක ග්ලෝ එක අප් කරගන්න පුළුවන්. නැචරල් ව ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. මම ෆේස් පැක් එකක් ගැන අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඔයාලා මේ ෆේස් පැක් එක try කරලා බලන්න. මුලින්ම උවමනා වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කඩල පිටි. කඩල පිටි කියන්නේ මූණ ගොඩාක් ක්ලියර් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. කඩල පිටි, යෝගට්, කහ, ලෙමන්, මී පැණි කුම ඕන වෙනවා. එකක්වත් අඩු කරන්න එපා. මුලින්ම මේ විදිහට පිරිසිදු භාජනයක් අරන් ඒකට කඩල පිටි මේස හැන්දක් වගේ ඇඩ් කරගන්න. ඔයාලට කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන්. මේකේ ප්‍රමාණ නැහැ. හැබැයි මේ විදිහට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. වෙන ඒවා ඇඩ් කරගන්න එපා. මේ විදිහට කහ මේස හැඳි භාගයක් වගේ ඇඩ් කරගන්න. ඒ වගේම යෝගට් මේස හැන්දක් වගේ ඇඩ් කරගන්න. ඒ වගේම ලෙමන් නැත්තම් ඔයාලට දෙහි වගේ ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ලෙමන් තේ හැන්දක් වගේ ඇඩ් කරගන්න. අන්තිමටම මී පැණි මේස හැඳි එකක් වගේ එකතු කරගන්න. මේ පැක් එක ලොකුවට ඝන ගතියක් එන්නේ නැහැ. පොඩ්ඩක් දියාරු ගතියට තමයි එන්නේ. ඉතින් ඒක තමයි මේ පැක් එකේ හරිම පදම. ඉතින් ඔයාලා මේකට වෙන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගන්න එපා. එතකොට ඔයාලට ඕන රිසල්ට් එක හම්බ වෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර අය මේකට වෙන වෙන ඒවා එකතු කරගන්නවා. එහෙම කරන්න එපා. මේ විදිහටම එකතු කරගෙන ඔයාලා හදලා බලන්න. ඔයාලට ඒකේ වෙනස තේරෙවි කොහොමද කියලා. ඔන්න කඩල පිටි පැක් එක හැදුවහම මේ විදිහට තමයි තියෙන්නේ. ඕකේ, දැන් කඩල් පිටි පැක් එක රෙඩි. අපි එන යමු කොහොමද මේක මූණට ආලේප කරන්න කියලා බලන්න. මේ විදිහට ඔයාගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න. ඉස්සෙල්ලම මේක ඇප්ලයි කරන්න කලින් හොඳට ක්ලෙන්ස් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම නම් අතින් මේක ඇප්ලයි කරගන්නේ. ඔයාලට ඕනේ නම් බ්‍රෂ් එකක් යූස් කරගන්න පුළුවන්. මට ඇත්තටම මේ විදිහට මට ලේසි. මේ විදිහට ඔයාලට කැමති නම් අර විදිහට බ්‍රෂ් එකක් ආධාරයෙන් ඔයාලට ඇප්ලයි කරගන්න ලේසි. මේ විදිහට ඇප්ලයි කරගෙන විනාඩි 20ක් වගේ ඔයාලා තියන්න ඕනේ මේක හොඳට ඩ්‍රයි වෙන්න මූණට. ඔයාලට තේරෙනවා පැක් එක දැම්මහම පොඩ්ඩක් ඩ්‍රයි වෙලා. තව දෙයක් කියන්න ඕනේ, ඔයාලගේ මූණේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ නම්, ඔයාලගේ මූණ ක්ලියර් හොඳටම ක්ලියර් වගේ නම්, එහෙම කෙනෙක් සතියට එකපාරක් වගේ මේක යූස් කරන්න. ඔයාගේ ප්‍රොබ්ලම්ස් ගොඩාක් තියෙන කෙනෙක් නම් මේක සතියට දෙපාරක් වගේ යූස් කරන්න. එතකොට ඔයාලට ක්‍රමයෙන් ඔයාගේ තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා, මූණ ක්ලියර් වෙනවා. හරි, දැන් මේ පැක් එක හොඳට ඩ්‍රයි වෙලා තියෙන්නේ. විනාඩි 30ක් තියන්න ඕනේ. ඔයාලට තේරෙනවා හොඳට මූණට හොඳට අල්ලගෙන මේ පැක් එක තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් තෙත මාත්තු කරලා හොඳට මූණ මසාජ් කරගන්න. තව දෙයක් කියන්න ඕනේ, ඔයාලට මේ පැක් එක පළවෙනි පාරම ඔයාලට පාවිච්චි කරලා ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. දිගටම මාසයක් දෙකක් වගේ කරාම ඔයාලට තේරෙනවා ඔයාගේ ස්කින් එක ගොඩක් ක්ලියර් වෙගෙන එනවා කියලා. ඉතින් try කරන්න ඔයාලා. මම මේ කියන එක මටත් කමෙන්ට් එකක් දාන්න. කොහොමද ඔයාලට රිසල්ට් එකක් ආවද කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට වෙට් ටිෂුව එකකින් මූණ හොඳට පිහදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ටෝන් එකක් තියෙනවා නම් ටෝන් එකක් යූස් කරන්න. එහෙනම් අදම try කරලා බලන්න කොහොමද කියලා මේ පැක් එක. තවත් දවසක තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම චාෝ.